කියන්න. අයිබෝවන් දනුට කියන්න අද මාතේ කතා කරන්න ඉන්න කෙනාව දන්නේ නැති එක්කෙනෙක් නෑ. ලංකාවේ වැඩින්ම අපි දැකලා තියෙන්නේ මූණක්. පොඩි කාලෙත් නම් මම යාව ස්ක්‍රීන් එකේ දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි දැනගත්තේ මම පොඩ්ඩක් යාර වැඩි උසයි කියලා. ස්ක්‍රීන් එකේ ඕක ඉන්නේ නෑනේ. අපේ ලංකාවේ ඔක්කොමලා ආදරය කරන්න එකම එක්කෙනා ඉන්නේ මේ වගේ. අයිබෝවන් සූරිය ආයුබෝවන් දනු රේණුකා බාලසූරිය නිෂ්පාදනය සංගීතමය සිනමා සිත්තම. මම පොඩි කතාවක් කියන්නම්. මම ඉතින් ටෙලිවිෂන් එකේ දැක්ක වගේම මම ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකක් ටෙලිවිෂන් ස්ටුඩියෝ එකට ගිහිල්ලා උතන කොහමද වෙන්නේ කියලා. ඒ කාලේ මේ වගේ නෙමේ මේකප් කරාම බැලන්ස් කරනවා ප්‍රෙසෙන්ටර්ස් දෙන්නම එක වගේද කියලා පාට හරිද ලයිට් බැලන්ස් එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඕවා ඉතින් ඒ කාලේ අපි දන්නේ මම ගියා ලොටරි සෙට් එකට මෙයාවයි කමලිනී සෙල්වරාජාවයි බලන්න because අපේ කමලිනී සෙල්වරාජා අපේ පවුලේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒ හින්දා එයා මාව නිකන් ගෙනිච්චා බලන්න මේ කොහමද වෙන්නේ කියලා. ඒ කාලේ තමයි මෙයා පළවෙනිටම මම අඳුරගත්තේ. ඊට පස්සේ ගොඩාක් කාල ගියාට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ආයිමත් ඔය ලොකු සර්කල් එකක් ඇවිල්ලා ආයිමත් හම්බුණා. එදා වගේම අදත් ඕම් ඉන්නවා කොණ්ඩේ විතර පොඩ්ඩක් කොට වෙලා. ඔව් මේක මේ ඒක වෙන කෙනෙක් කරපු වැඩක්. දැන් මම කියන්නේ හැදී මම එදා වගේම ඕම ඉන්නවා. දනු එදා දැක්කේ මේමනේ. දනු පුතා. දනු පුතා. ඔව්. දනු චූටි පුතා. කොච්චර වයස 9යි. අවුරුදු 9ක දනු පුතා තමයි එදා දැක්කේ. එතකොට දැන් අද ලොකු ළමෙක්. ඉතින් හරි සතුටුයි. ඇත්තටම දනුවට කියන්න එන්නේ කවද්ද කී මම බල හිටියේ. අනේ බොහොම ස්තුතියි. දැන් මට වර මේ රේණුකා කියන්න දැන් රේණුකා ආන්ටි as usual නැත්තම් බෑ. දැන් මට මතකයි ටෙලිවිෂන් කියන්න දේ හැමදාම මාරු වෙන්න දෙයක්. ඔයා පටන් ගත්ත කාලේ ඉතින් අදට කොච්චර දේවල් මාරු වෙලාද? ගොඩාක් දේවල් මාරු වෙලා තාක්ෂණය මාරු වෙලා ස්ටෑන්ඩඩ්ස් වෙනස් වෙලා එතකොට දැන් මේකට එන මිනිස්සුනුත් අපි කාලේ වගේ නෙමෙයි පුතා. ඒ කාලේ ඇත්තටම හුඟක් අය ආවේ එක්ස්පීරියන්ස් එකකින් වෙන දේවල් කරලා සබ්ජෙක්ට් එකක් හැටියට හයර් ස්ටඩි කරන්න තිබුණේ නෑ ජර්නලිසම් මේ කාලේ. දැන් එහෙම නෙමෙයි. දැන් ඇත්තටම හුඟක් එන්නත් ඉඩ තියෙනවා. වැඩ කරන්නත් ඉඩ තියෙනවා මේ තියෙන තාක්ෂණයත් එක්කලා. දැන් ඕන කෙනෙක්ට Tamanට ස්කිල්ස් තියෙනවා නම් ඇත්තට ඕන කෙනෙක්ට පුළුවන්. ඉස්සර එහෙම නෙමෙයිනේ. ඉස්සර හරියට ලිමිටඩ් නේ රෙස්ට්‍රික්ෂන්ස් වැඩි. ඒ පැනලා එන්න තියෙන හර්ඩල්ස් වැඩි. ඒ මොකද ඔපචුනිටිස් අඩුයි. දැන් එහෙම නෙමෙයි. දැන් මේම මහා සාගරය වගේ. ඕන කෙනෙක්ට Tamanට කැමති නම් Tamanට ස්කිල්ස් තියෙනවා නම් Tamanට හරියට කරන්න පුළුවන් නම් එන්න පුළුවන්. හැබැයි ඉන්න අමාරු වෙන එකක් හින්දා නෙමෙයි. Taman හරි විදියට ඒ වැඩේ දැනගෙන කරගෙන නම් ඕන කෙනෙක් ඉන්න පුළුවන්. අර නිකන් ආසාවට ඇවිල්ලා මුකුත්ම නැති වුණොත් ආව වගේම යන්නත් වෙනවා. හැබැයි එහෙම නැති අය තමයි ගොඩාක් ඉන්නේ. අනිවාර්යෙන්. අනිත් ඒ කාලේ ලොතරි ෂෝ එකක් කියන්නේ මේ ලංකාවම බලපු දෙයක්. ඔව්. කොළඹ 7ද කොළඹ 3ද අනුරාධපුර පොළොන්නරුව කොයි ගියොත් ඒ මැඩ්‍රාස් වල අය පව බලනවා. ඒ කියන්නේ ඉච්චරට ඒ මාර ඩිමාන්ඩින් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයා හිටපු කාලේ මේ අනිතක ඒ කාලේ මීඩියා කියන්නේ ප්‍රශ්න තිබ්බ කාලයක්. 80 ගණන් වල 90 ගණන් වල මීඩියා කියන්නේ නිදාසින් කරන්න බැරි දෙයක්. ඔයා කොහොමද ඒ කාලේ හැන්ඩල් කරගත්තේ? මෙහෙමයි. දැන් අපිට තිබුණා එකක් තමයි හැමතිස්සෙම අපිව ගයිඩ් කරන්න කට්ටිය හිටියා. ඒ වගේම දැන් හැමතිස්සෙම හැම දෙයක්ම උනේ අපි සාකච්ඡාවලින්. ඒ කියන්නේ අපේ දැනුමත් අපේ ස්ටෑන්ඩඩ්ස් උත් ඒවත් අපිව හැන්ඩල් කරන මිනිස්සුත් අනිත් එක තමයි දැන් ලොටරිස් වගේ ගත්තාම ලොටරි ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ස්පොන්සර් ප්‍රෝග්‍රෑම් එකක්. එයාට ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මම එයා වෙනුවෙන් තමයි හැපිය වෙන්නේ. ඒතර මම යන්නේ මම කොච්චර දේවල් දැනන් හිටියත් මට මොනවා කියන්න ඕන වුණත් මම දැනගන්න ඕනේ මම යන්නේ එයා රිප්‍රසන්ට් කරන්න. එතකොට මම පළවෙනි තැන දෙන්න ඕනේ මගේ ක්ලයන්ට්. මම එයාගේ අවශ්‍යතාවය තමයි සපුරන්නේ. මගේ දැනීමයි මගේ සියලු දේ එකතු කරලා. ඉතින් එතකොට ඒ වගේ ලොකු සංවාදයක් එහෙම තිබුණා. ඒ අපි කරන ක්ලයන්ට් එක්කලා මට ඕනේ මේක. ඉතින් ඒගොල්ලෝ අපිට උපදෙස් දෙනවා. එතකොට අපි දන්නවා සීමාව හදාගෙන යන්න. එහෙම නැත්නම් අමාරුයි. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම අපි කල්පනා කරන්න ඕනේ අපි මේ කොච්චර මම දැන් මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ මම වෙන කෙනෙක්
වෙනුවෙන් තමයි යන්නේ. දැන් අද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඔයා තමයි ඔක්කොම ඒක ඔයාගේ අයිතිය. නමුත් දැන් අර ලොටරි වගේ ප්‍රෝග්‍රෑම් එකක වෙන එක්කෙනෙක් වෙනුවෙන් අපි කතා කරන්නේ. ඉතින් එතකොට අපි හැමතිස්සෙම එයා වෙනුවෙන් යනකොට උඟාක් වගකීමක් තියෙනවා පුතා. ඒ කියන්නේ අපි එයාගේ ගෞරවය රැකෙන්න ඕනේ, ක්‍රෙඩිබිලිටි එක රැකෙන්න ඕනේ, මගේ එක රැක ගන්න ඕනේ. උඟාක් දේවල් හිතන්න ඕනේ. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. චූටි වෙලාවක් ඇතුළත ලොකු වගකීමක්. ඒතර අපි කැමරාවෙන් එළිය වුණත් මම එයාගේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්නේ ඇත්තටම බැලුවා. ඒතර මම එයාට හානි වෙන්නේ නැති විදිහට මම හැසිරෙන්න ඕනේ. ඒක තිබුණා ලොකුවට එහෙම වගකීම් ඒ කාලේ තිබුණා. දැන් ඉතින් ඒව ටිකක් අඩුයි මං හිතන්නේ දැන් කට්ටියගේ. නමුත් අපිට කමලෙනීට මට එහෙම තිබුණා. හැබැයි එහෙම වුණා කියලා අපිටත් ලොකු ආලෝකයක් අපේ ජීවිතේට ලැබිලා තියෙනවා. ඒ අපිවත් අපි සන්නාම හැටියට ඇත්තටම සමාජගත වුණේ ඒව හින්දා. අපි එමෙ හිටපු හින්දා. ඒ වගේම මම කියන්නේ මේ අද කොච්චර අපි මීඩියාගේ නැටුවට දිව්වට සින්දු කියවට කිසි දෙයක් කවදාවත් ඕගොල්ලෝ මීඩියාගේ හිටපු කාලේ හම්බ වෙච්ච නම තැන ඒක අද කවදාවත් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර ප්‍රසන්ස් එකක් තිබ්බා ඒ කාලේ. අද වෙනකන් ඔය කොයි හරි ගියොත් දෙසරක් බලනවානේ. ඒක ඔක්කොමලට හම්බ වෙන්නේ නැති ලක් එකක්. වාසනාවක්. ඒක වාසනාවක්. අර ඒකට හැබැයි ඉතින් අර ඒ කාලේ අපිට ලැබිච්ච අපිව ට්‍රේන් කරපු අය, ඒතර අපේ කැපවීම, ওই සියලු දේවල්. ඒතර අනික කම්පිටිටර්ස්ලා අඩුයි. දැන් වගේ නෙවෙයිනේ අපි දැන් ඇත්තටම මම අර කිව්වේ ඕන එක්කෙනෙක්ට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. ඉතින් අර දැන් ඒව ගොඩාක් තරග කරන්න ඕනේ. අපිට ඊට වඩා හොඳ වාසනාවන්ත කාලයක් තිබුණා. අනිවාර්යෙන්. දැන් ඔයගේ කකුල කොහමද දැන්? කකුල දැන් හුඟක් හොඳයි. හැබැයි මොකද උනේ මේ කකුලට? because මේ ඒ ෆිල්ම් රිලීස් එකේ මේ ළඟදී ඒ ඔයා walking stick මයි තිබ්බේ ඔයාගේ. මම 3 years දැන් මේක සිංහබාහු ලොකේෂන් බලන්න ගිහිල්ලා තමයි මම වැටුනේ. නාන් පෙරියල් වෝටර්ෆෝල් එකේ වැටුණා. වැටිලා කකුල කැඩුනා. මේ ෆ්‍රැක්චර් වුණා. එතකොට දන්නේ නැහැ ලිගමන්ට් ඩැමේජ් එකකුත් නී එකේ වෙලා කියලා. ඇන්කල් එක තමයි කැඩුනේ. ඉතින් ඒකට ප්ලාස්ටර් දාලා ඔක්කොම කරලා ඉඳලා වැඩ කරා. මෙතන රිදුනා ගණන් ගත්තේ නැහැ. ඒතර ෆිල්ම් එක කරලා ඉවරනකොට මෙතන ලිගමන්ට් එක වෝන් අවුට් වෙලා. ඉතින් එතකොට ඒක ටිකක් අවුරුදු 3ක් මම අවුරුද්දක් වීල් චෙයා හිටියා. ඊට පස්සේ ක්ලචස් වලින් ගියා. ඊට පස්සේ ස්ටික් එකෙන් ගියා. දැන් ඇත්තටම සාමාන්‍ය විදියට ඇවිදිනවා ඉන් පේන්. හැබැයි තාම 100% මම නෝමල් නෑ. මේ මං තමසගේ නෝනත් නෙමෙයි, අම්මත් නෙමෙයි, සහෝදරිත් නෙමෙයි, වැඩකාරිත් නෙමෙයි. මේ සිංහබාහු ෆිල්ම් එක ගත්තොත් දුකින් අමාරුවෙන් කරපු ෆිල්ම් එකක්. මම හිතන්නේ ඔය එක මේ පටන් ගන්නකොටම ඔයාගේ කකුලත් කැඩිලා ඒකින්වත් ෂූටින් පටන් ගන්නත් කලින් කකුල කැඩුණා. ඔව් ඒ කියන්නේ මාර ටෆ් සිටුේෂන් එකකින් ආපු ෆිල්ම් එකක්. හැබැයි ඒක හොඳට දිව්වා, ලෝකෙම බැලුවා ඒක. ඒකට රීසන්ස් දෙකක් තිබ්බා. one and only ජැක්සන් ඇන්තනීගේ එක සීන් එකක් ෂූට් කරපු ඒකත් බලන්න කොච්චර මිනිස්සු හිටියද. මට කියන්නේ මේ ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ මේ ජැක්සන් අයට වෙච්ච දේ ගැන ඕගොල්ලෝ ඉතින් මේ ඒ ෆිල්ම් එකම නිකන් මානසිකව ඕගොල්ලෝ කැඩෙන්නේ නැති. ඇත්තටම දනු මං ඒක මේ කියන්නේ මං ඒක ගැන කවදාවත් කතා කරේ නෑ. මොකද ඒ මුණ දීච්ච සිටුේෂන් එක ඒක හරිම කිසිම කෙනෙකුට කවදාකවත් මුණ දෙන්න එපා කියන එකක්. මට ඒක මතක් වෙනකොටත් ඒක මට ඒ සිටුේෂන් එක හරි අමාරුයි. මම කවදාවත් කතා කරේ නෑ ඒ වෙච්ච දේ ගැන සහ ඒක මට එහෙම මතක් කරලා කතා කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි ඒක. මාර කියන්නේ හරිම අවාසනාවන්ත හිතාගන්න බැරි සිදුවීමක් ඒක. මොකද එදා ඒ රෑයේ අන්තිම මොහොත වෙනකන් අපි ගත කරපු සැහැල්ලු විනෝදකාමී එකමුතුකමෙන් ඒ කරපු සතුට සම්පූර්ණයෙන්ම ඉවර වුණා. අනිත් පැත්තට හැරුණා. ඉතින් ඒක මොකක් හරි ලොකු අවාසනාවන්තකමක්. නමුත් දැන් අපි කරේ ඒක වෙන මම නෙමෙයි වෙන ප්‍රොඩියුසර් කෙනෙක්ට. ඒතකොට අපි යාට එයා කමිට් කරලා ඉවරයි. අපි මාසයක් වැඩ කරලා ඉවරයි. අපි කොච්චර හිතේ අමාරු තිබුණා වුණත් අපිට එයා වෙනුවෙන් අපිට වගකීමක් තිබුණා මේ වැඩේ ඉවර කරන්න. හැබැයි එයා ලොකු කාලයක් මාස 3ක් විතර එයා අපිට හිත හදාගන්න අපිට එයා කාලේ දුන්නා. නමුත් එයා අපිව ඇත්තටම පුෂ් කරේ නෑ. නමුත් අපිට වගකීමක් තියෙනවා. එයා ලොකු ගාණක් වියදම් කරලා කරපු ෆිල්ම් එකක්. ඉතින් ඒතර ඒ වගකීම වෙනුවෙන් අපි ඒක කොච්චර අකමැත්තෙන් වුණත් අපේ කොච්චර හිතේ අමාරු තුන් වුණත්
අපි ඒක කරන්න ඕනේ. ඇත්තට මම මතක් කරන්න ඕනේ සජිතයි අකිලයි දෙන්න අපි ඔක්කොටම වැඩිය දැන් අපිට කීයක්ද අපිට 10% නම් හිතේ අමාරුව ඒගොල්ලන්ට 1000 නේ ඒක වැඩි වෙලානේ. නමුත් ඒගොල්ලෝ මේ පීඩනයේ යටතේ දෙන්න හරීම ලොකු කැපවීමකින් ඒ චරිත දෙක කරා. අපිට ඇත්තට මේගොල්ලන්ට මේක රඟපාන්න කියලා ඉල්ලන්න අපිට ලොකු අමාරුවක් තිබුණා. නමුත් ඒගොල්ලොන් ඉදිරිපත් වෙලා මේක අපි ඉවර කරමු නැන්ද කියලා. ඒගොල්ලෝ තමයි ඒක කරේ. ඉතින් ඒ ගෞරවය ඒගොල්ලන්ට යන්න ඕනේ. කියන්නේ ඒක හරිම අසීරු අවස්ථාවක් නේ. නමුත් ඒකට හැබැයි ඒක තමයි වෘත්තිකයෙක්ගේ ලක්ෂණ පුතා. දැන් අපි නිවුස් කියනකොට වුණත් අපිත් ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්ගේ ශාස්ත්‍රයේ කෙනෙක්ගේ අපිට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ අභාවයන් ගැන කියන්න. අපි කොච්චර දුක වුණත් හැඟීම්බර වුණත් ඒ වෙලාවට දැන් අපේ ජීවිතේ සමහරක් වෙලාවට මම ලොටරි එකට එනකොට මට මහා විශාල දේවල් මට අමතකම නොවන දේ තමයි මම ප්‍රේමකීර්ති දාල්ලිස් මහත්මයාත් එක්ක අවසාන වැඩසටහන කරලා ඊට පහුවෙනි එදා රෑ තමයි ආඝාතනය වෙන්නේ. මම ඊළඟ දවසේ ප්‍රෝග්‍රෑම් එකට මම යන්න ඕනේ. නිකන් හිතන්නකෝ. ඒක මොන වාසන හැබැයි මට මගේ දුක පෙන්වන්න බෑ මේක ඉස්සරහා. අපි කරන්නේ රස්සාවක් සහ එතන අපි පොඩි අපිට කරන්න වෙනවා. ඉතින් ඒක තමයි මේකේ ස්වභාවය. මේ වෘත්තීය භාවය කියන එක අපිට හැඟීම් පෙන්වන්න පුළුවන් තැනක් නෙවෙයි. අප මෙතෙක් අසා ඇති සිංහබාහු කතාවට සිනමා රූපී නව අර්ථකථනයක්. අනිවාර්යෙන්. මේ අපි ඒ දවස් මේ ළඟදි මෙයාම හම්බුණා. ඒ වෙලාවේ අපි කතා කරගෙන හිටියේ හොඳ ඩ්‍රාමාස් ටිකක්. ඒ කියන්නේ මම යාපනයෙන් ආපු කාලේ සිංහල එච්චර දන්නේ නැහැ. හැබැයි මම ආසාවෙන් බලපු නාට්‍ය දෙකක් තුනක් තියෙනවා. ඒක මේ අම්මා ආසාවෙන් බලන්නේ නේ. මමත් ඉතින් ওই රිංගල කොමතරේ බලනවා. තේරෙන්නේ නැහැ ගොඩක් දේවල්. හැබැයි අම්මගෙන් අහනවා. ඊටි පහන එකකින් එකක් මම ඇත්තට ආසාවෙන් බලපු එක නිර්මිත වෙන කෝණේ එකේ රංගපාපු විදියයි අනිත් එකේ මම මේ කියව අනාර්කලි රංගපාපු විදියයි ඒකේ එයාගේ ප්‍රීමියරින් ෆිල්ම් ටෙලි ඩ්‍රාමා එකේ එක මාරම කතාවක්. ඒ කියන්නේ ලංකාවේ වෙච්ච දෙයක්. අනිත් එක ඒකේ මාර සෙන්සිටිව් මැටර්ස් තිබ්බා. ඒක ඕගොල්ලෝ කැප්චර් කරලා පෙන්නපු විදිය කොහොමද අද වෙනකන් මිනිස්සුගේ ඔළුවේ ඕක තියෙන්න. අනිත් එක ওই තීම් එක ගත්තොත් ඒ නිකන් ඉටි පහන එකක් තිබ්බේ ඕම්. ඔව් ඒකේ ඇත්තටම දනු ඒකින් ඒ කතාව ඇවිල්ලා ඒකේ දුලීනා කියන මේන් කැරක්ටර් එක. ඒ කියන්නේ නිල්මිනීගේ අම්මා. වසන්ති චතුරානි කරේ ඒකේ අර ඉටි පහනින් කියන්නේ එයාගේ ජීවිතය. ඒ කියන්නේ එයා හැමෝටම එයාගේ වටේ ඉන්න අයට ආදරය ආලෝකය දෙනවා. හැබැයි එයාව ටික ටික මැරිලා යනවා. එයාගේ ජීවිතේ විනාශ වෙනවා. ඒක තමයි ඒකෙන් කියන්නේ. ඒක ඇත්තටම ඒ කතාව ඇවිල්ලා සුමිත්‍රා රාහුබද්දගේ පොත තමයි ඉටිපහන් කියලා නවල එකක් තියෙනවා. ඒ නවල එකට ප්‍රලෝග එකක් තමයි ඉටිපහන් පළවෙනි එක අර සුද්දා ඇවිල්ලා දැන් ඒකේ ඒ සුමිත්‍රාගේ කතාව පටන් ගන්නේ මෙම අම්මෙක් ළමෙක් තාත්තා නැතුව ගමට එනවා. ඒතර සෝමි අයියා ඒක කිව්වාම යාට හිතුණා මේම කතාවක් කියලා. එයා තමයි අර සුද්දගේ කතාව ක්‍රියේට් කරන්නේ. මෙම ඒක ක්‍රියේට් කරලා එතනින් යාට සෙකන්ඩ් පාර්ට් එකේ තමයි පොතේ කතාව යන්නේ. ඉතින් මේ දෙක ලස්සනට සම්බන්ධ වුණා. ඒකේ සිලයුරු සෙල්වරාජත් සෙල්වරාජ තමයි හිටියේ සෙක්‍රටරිට. සෙල්වා අපේ ඉතින් කමලිනී සෙල්වා දෙන්නම පවුලේ හිතවතුන් හුඟක් ළඟින් ඇසුරු කරපු. මට තාම මතකයි because එයාව බලන්න තමයි ඕක දැම්මේ. ඉතින් කොහොමද හරි බලන්න ඕනේ කියලා. සෙල්වා. ඔව්. සෙල්වා අන්තිමට රඟපෑවේ ඒකේ. ඔව් අනිවාර්යෙන් මට මතකයි. ඒ වගේ නාට්‍ය අනිත් එක දැන් ගත්තොත් නාට්‍ය අපි සමහර විට අප අවුරුදු 3කට පස්සෙත් බලන්න පුළුවන්. ඒ නාට්‍ය තාම දුවනවා. සමහර විට ගත්ත ඇක්ටරුත් නෑ දැන්. කතාවත් මතක නෑ කොයිද කියලා. කොයිද පටන් ගත්තේ කියලා දන්නේ නෑ. හැබැයි ওই වගේ නාට්‍යයත් එක්ක බලනකොට ඔයා මොකද කියන්නේ අපේ නාට්‍ය කලාව ගැන දැන් ඇත්තට ඒක ගොඩක් දියුණු වෙලා තියෙනවා. මොනවා කිව්වොත් ටෙලිවිෂන්ස් දැන් channels ගොඩක්ම දුවන්නේ නාට්‍යෙින්ද. ඔයා කියන්නේ මේ කොටස් කීපයක්ද කියන නාට්‍ය දාසවාට මෙගා ඩ්‍රාමාස් වල මේමයි මම ඇත්තටම දැන් නාට්‍ය බලන්නේ නැහැ. නාට්‍ය බලන්නේ නැහැ කියන්නේ එකක් වෙලාව නැතිකම. හොඳ නාට්‍ය කියලා දැන් දැනෙනේවා එපිසෝඩ් එකක් දෙකක් බැලුවාම තේරෙනේවා තියෙනවනේ. ඒවා YouTube එකට ගිහිල්ලා හරි ආපහු බලනවා. එහෙම බලන ඒවා තියෙනවා. නමුත් අපිට අර ටෙලිවිෂන් එකේ ඉස්සරහා වාඩි වෙලා ඉස්සර වගේ නාට්‍ය බලන්න වෙලාවක් නැහැ. දිගට යන නාට්‍ය තියෙනවනේ. එතකොට ඇත්තටම මෙහෙමයි. අපි දැන් ඉස්සර මොකක් හරි කලා නිර්මාණයක් කරනකොට ඒකට හේතුවක් තියෙනවා. කෝස් එකකටනේ කරන්නේ. අපි තෝරගන්න තීම් එක මොකක් හරි අපිට නේ. දැන් ඉතින් එහෙම නෑනේ. දැන් ඇත්තටම ඒක හුඟක් වෙලාවට මේ බිස්නස් එකක් වෙලා තියෙනවානේ. ඉතින් බිස්නස් එකක් හැටියට බලනකොට ගොඩාක් දිගට කරනකොට ඒක කරන අයට හොඳයි. ඒක නරක නෑ. හැබැයි දැන් ඒකෙන් මොකද්ද අපි ආර්ට් පීස් එකකින් බලාපොරොත්තු වෙන්නේ කියන එක සමහර වෙලාවට නැති වෙලා තියෙනවා. ඔකේ දෙපැත්තක් තියෙනවා දනු. මම ඒකේ දකිනවා අපේ
ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට වැඩ තියෙනවා. දැන් මේ හැමෝම ජීවත් වෙන්නේ මේකින් හැම එක්කෙනාගේම මේක අපි නිකන් ජොලියට කරන වැඩ නෙමෙයිනේ මේවා. හැම එක්කෙනාගේම කට්ටිය එළියේ ඉඳන් බලනකොට hina වෙවි බැන වැළුවට මේක මේ ලොකු මිනිස්සු විශාල පිරිසකගේ ජීවිත ඒගොල්ලන්ගේ ජීවත් වීම තමයි ඒක ඇතුලේ තියෙන්නේ. එහෙම බලනකොට ගොඩාක් වැඩ කරන එක හොඳයි. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් නම් ඒ හුඟක් දිග ඒවට ක්වොලිටි කරගන්න පුළුවන් නේ. අන්න ඒක තමයි අඩු වෙලා තියෙන්නේ. අන්න ඒක කරගත්තා නම් මේක බැලන්ස් එකේ යන්න පුළුවන්. එයාලා පරජාතිය. ජාතිය කියන්නේ මොකද්ද තාත්තා? ඔයගේ හස්බන්ඩා ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මොනවා කිව්වද? එයා මේ ලංකාවේ අපිට ස්ක්‍රීන් වල බලලා කියලා හිතන්න පුළුවන් ෆිල්ම්ස් දීලා තිනවා. ඔය දෙන්නගේ ගෙදර කොහමද ඔය දෙන්න? ක්‍රියේටිවිටි ගැන ඔයගොල්ලෝ කතා කරනවද වැඩිම? ඔව් ඇත්තටම අපි දෙන්නගේ ඒක තමයි කියන්නේ එකම දේ වෙන දෙයක් නෑ ඇත්තටම. හේතුව මොකද මේ ගෙදර ජීවිතය කියලා ගත්තොත් මම මගේ අම්මලාත් එක්කලා ඉන්නේ. අම්මයි තාත්තයි මං එක්ක ඉන්නේ. එතකොට අපි ගෙදර ගෘහමූලිකයේ අම්මා. ඒතර මම යාගේ තාම ළමෙක් වගේ තමයි ඉන්නේ. ඒක නිසා මම අර වයිෆ් හැටියට එහෙම නැත්නම් ළමයින්ගේ අම්මා කියලා ගෙදර වැඩ ඔක්කොම එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එතකොට ඒක නිසා අපි දෙන්නගේ total 100%ම තියෙන්නේ කලා ජීවිතේ ක්‍රියේෂන් එක්කලා තමයි දවසේ යන්නේ. එහෙම නැතුව මෙන්න හස්බන්ඩ්ගේ රෙදි මදින්න තියෙනවා, හස්බන්ඩ් තේ හදන්න තියෙනවා, කන්න ඒව මට නෑ. එතකොට ඒක නිසා මම අපි දෙන්න 100%ම ඇත්තටම ඒක නිසා ඒක තමයි මං හිතන්නේ වාසනාවත් අනිත් අයගේ. මොකද අපේ සම්පූර්ණ කාලේ අපිට ඒවට යොදවන්න මට නිදහස තියෙනවනේ. ඔව්. අනිවාර්යයෙන්. දැන් ඔයා ප්‍රොඩියුස් කරන්නේ යාගේ ප්‍රොඩක්ෂන්ස් ගොඩක්ම. යාගේ ඒවා සහ වෙන අයගේත් මම කරලා. හැබැයි ඔය ප්‍රොඩියුස් කරනකොට දැන් කියමුකෝ ඩිස්ඇග්‍රීමන්ට්ස් ඒවා ආවොත් එනවා තමයි. කියන්නේ මේ ඒක හැමතිස්සෙම දැන් ඊයේ රාත් අපි දෙන්නට හදිසියේ ඔය ෆිල්ම් එකේ වැඩකට එළියට යන්න වුණා. ඒ ගිහිල්ලා එනකොටත් ඩිස්ඇග්‍රීමන්ට්ස්. ඒක තියෙනවා සද්දෙට. ඇත්තට හැබැයි මේම එකක් තියෙනවා දනු. අපි දෙන්න සද්ද ගොඩක් සද්ද සෝමිත් සද්දෙට කතා කරනවා. මමත් අනවුන්සර්නේ ඉතින් සද්දෙට කතා කරනවා. පල්ලෙහා ඉඳලා තාත්තා අපි ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. තාත්තා අහනවා මේ පල්ලෙහා ඉඳන් උගලන් දෙන්නට වැඩ නොකර ඉන්න බැරිද? ඒ කියන්නේ චිට සද්දයි. හැබැයි ඒ මාතෘකාවට විතරයි. ඒ මොන හරි ඉෂුව එක ඒ කතා කරන ටොපික් එකට විතරයි අපි දෙන්න ආගියු කරන්නේ. ඊට පස්සේ ඊළඟ එකට යනවා. ඒ විනාඩියෙම අපි වෙන එකක් කතා කරනවා නම් අපි නෝමල්. ඒ කියන්නේ එහෙම නැතුව අපි දෙන්න මේ අර රණ්ඩු කරගෙන ගහගෙන ඔයාමට බැන්න මන්තරයි කියලා එහෙම ජීවිතේ කවදාවත් වෙලා නැහැ. ඒ මාතෘකාවට අපි දෙන්නගේ මත තියෙනවා. මම මොනවා කිව්වත් අන්තිමට එයාගේ එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය එකක්. එහෙම මං ඉතින් එතකොට ඒක නිසා මම තාම හැදිලා නැහැ. මම දැන් අවුරුදු 40ක් විතර ඉඳලා මමත් ආගියුම කරනවා. ඉතින් මගෙන් ඊයේත් ඇහුවා ඒවා තාම තේරෙන්නේ නැද්ද මේ විදිය කියලා. මං කිව්වා ඒක තමයි මගේ හැටි. දැන් එයා කොච්චර ආගියු කරත් එයා පිළිගන්නේ නැහනේ. ඒ ආගේ හැටි. ඒතර ඒකත් එහෙමනේ. ඒක වෙනස් වෙන්නෙත් නැහැ. මගේ හැටිත් වෙනස්. ඉතින් මමනේ. අපිට ප්‍රිටෙන්ඩ් කරලා චූටි වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි ජීවිත කාලයක් ඉන්නකොට එහෙම බොරුවට බෑ නේද අනු? අනිවාර්යෙන්. මමම විදියට කරන්න ඕනේ නේද කාටද කරන්න ඕනේ. මමම විදියට හිටියොත් තමයි ඉන්න පුළුවන්. මං ඔන්න හරි හොඳයි මම මුකුත් කියන්නේ නැහැ කියලා ඕම කියලා මට හිත හැකි. දවසක් ඉන්නද දෙකක් ඉන්නද මගේ ජීවිත කාලේ ඉන්න බෑනේ. මම විදියටම හිටියාම මේක ඇක්සෙප්ටඩ් නේ. එකම දියණියක් දෙමාපිය යුගල දෙකක්. ප්‍රභා කියන්නේ මම දැන් ඔයාගේ පුතත් ඉන්ඩස්ට්‍රි එකට එනවා ටික ටික. ඒ වගේ මෙයා සන්නෝපලි ඩාන්ස් ට්‍රූප් එකට ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ෆිල්ම් ඒක මාරම ඒ කතාවම ඒගොල්ගේ මියුසිකල් බැලේ එක ෂූට් කරලා තිබ්බ ලස්සනට. එයාගේ ඉන්ස්පිරේෂන් එක ඔයාද නැත්නම් එයා වෙනම ෆිල්ම් පැත්තට යනවද? එයා මෙහෙමයි. ඇත්තටම මං හිතන්නේ ඉස්සෙල්ලාම මේ ඉන්ඩස්ට්‍රි එකට එයා ඉන්ස්පයර් වුණේ මමත් ඔය කැමරාව සම්බන්ධව. මම නෙමෙයි මගේ නංගිගේ හස්බන්ඩ් ලලිත් ප්‍රේමතිලක මල්ලි. ආ දැන් ජීවතුන් අතර නෑ. 2005 ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එයා තමයි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ ටෙලිසිනේ එකේ හිටපු කැමරාමන් කෙනෙක්. එතකොට එයා තමයි විශ්වලගේ බාප්පා. එතකොට විශ්වල ඉපදිච්ච දවසේ ඉඳන් කැමරාවත් එක්ක ගෙදර එයාත් එක්ක තමයි හැදුනේ වැඩිපුර කාලයක්. එතකොට ඒගොල්ලන් ගොඩාක් ඒ පැත්තට ඉන්ස්පයර් වුණේ එයාගෙන්. ඊට පස්සේ මං හිතන්නේ දැන් සෝමිත් එක්ක වැඩ කරලා
එහෙම එයා ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවේ ගිහලා ඉගෙන ගත්තා. ඉතින් ඒව ඔක්කොම එකතු වෙලා තමයි එයාට දැන් ඩිරෙක්ටර් කෙනෙක්. හැබැයි එයා කියන්නේ එයාගේ අන්තිම එයාගේ ටාගට් එක තියෙන්නේ හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න කියන එක. ඔව්. හැබැයි මම සතුටුයි. මොකද හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න දනු ඇත්තටම සල්ලි තිබුණාට ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න බෑ. නොලෙජ් එකක් තියෙන්න ඕන. නොලෙජ් කියන්නේ ඔව් ෆිල්ම් ඒ කියන්නේ ඇත්තටම ප්‍රොඩියුසර් කෙනෙක්ගේ රෝල් එක තමයි කන්සෙප්ට් එකක් තෝරගැනීම ඉඳන් මේක මාකට් කරලා ඉවර වෙනකන් ඒ දිග ප්‍රොසෙස් එක ගැන නොලෙජ් එකක් තියෙනවා. ඉතින් දැන් විශ්වා ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් අරගෙන අතෙන්ට ආවොත් එයා හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් වෙයි. අනිවාර්යෙන්. දැන් ඔයා සමහර විට කාස් කළා දොයින් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ ඔයා හිතලා තියෙනවා අයියෝ. ඇයි මන් දන්නේ මෙයාව මම ගත්තේ කියලා හිතලා තියෙනවද කවදාවත්? නෑ අපි එහෙම කවදාවත් වෙලා නෑ. ඒකට හේතුව අපි ලොකු ප්‍රොසෙස් එකක් අපි ලොකු කාලයක් ගන්නවා ඒ කට්ටිය තෝරගන්න. ඒ කියන්නේ නම් වලටවත් එහෙම කිව්වට නෑ. සෝමේ ඔඩිෂන් කරලා වර්ක්ෂොප් කරලා එහෙම තමයි කැරක්ටර් එකට ගන්නෙ. ඉතින් ඒක නිසා අපිට එහෙම වෙලා නෑ. ඒ කියන්නේ මෙයා ආවලා හිටියානම් හොඳයි කියන තත්ත්වෙ හිතලා නෑ. තත්ත්වෙ හිතලා නෑ. තත්ත්වෙ එහෙම හිතන්න වෙලා නෑ. හේතුව මොකද අපි අර කලින් හරි පරිස්සම් වෙනවා. මොකද අපි කවදාකවත් හැමතිස්සෙම ප්‍රොඩක්ට් එක ඉල්ලන එක්කෙනා තමයි අපි අරන් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඕන එක්කෙනා හරි අපි කැමති එක්කෙනා හරි නෙමෙයි. හොඳම දෙයි. මොනා කිව්වොත් මේ වගේ කෙනෙක්ට කතා කරනකොට මට වචන කීපයක් කිව්වොත් ඇති. මේවා කතා කරන්න මට ආගෙන ඉන්න පුළුවන්. එච්චර ඕන කොහොමද මේ ප්‍රෙසෙන්ටර්ස් උනාම ලොකු ප්‍රශ්න දෙනවා අක්කට කියලා තියෙන්නේ මාත් එක්ක කතා කරන්නේ මයික් එකක්. ඒ මයික් මාත් එක්ක මයික් ආයෙමත් මොනවද කියන්නේ නැහැ නේ ඩිස්ටර්බ් කරන්නේ නැතුව මම කතා කරන්න දේ ආගෙන ඉන්නවා. මම කියන්නේ ඔයත් පොඩ ආගෙන ඉන්න. අපි තවම තමයි රණ්ඩු වෙන්නේ. හැබැයි බොහොම ස්තුතියි අපේ වෙලාව හරි වගේනේ. යන්න කලින් අපි අලුතින් මොනවද හරි මේ දවස් ටික කරනවා. අයි දැන් අලුතින් කපුටුකෝ දනු ඒක කියන්න ඕනේ ඇවිල්ලා. ඔයාට මම එදා කිව්වේ නෑ. මොකද මට ඔයා ප්‍රීමියර් එකට ඕනේ හින්දා. කපුටුකෝ මාර්තු 27 වෙනිදා ඉඳන් ලංකාව පුරා ඒක ඇවිල්ලා එක්ස්පෙරිමෙන්ටල් මූවි එකක් තියටර් ෆිල්ම් එකක්. තියටර් ෆිල්ම්ස් ඔයා දන්නවා යුරෝප් තියෙනවා ඕන තරම්. මේ අපේ ලංකාවට අලුත් එක්ස්පීරියන්ස් එකක් ඒක. සරලවම කියනවා නම් එක ටිකට් එකකින් නාට්‍යකුයි ෆිල්ම් එකකුයි දෙකක්ම බලන්න හම්බ වෙනවා. ලාභදායී වැඩක් ඒක. එතකොට එයාලට ලාභයි. බලන එක්කෙනාට හරිම එන්ටර්ටේනින්. ලංකාවේ වැඩිම සින්දු තියෙන චිත්‍රපටිය. ගීත 26ක් තියෙනවා. ඕ වා මියුසිකල් එකක්. මියුසිකල් එකක් අර අපේ සරිගමටත් වැඩිය ගීත තියෙන එකක්. මියුසිකල් එකක් ළමයින්ගේ එකක් ෆැමිලි එකක්. ඉතින් සිංහල අලුත් අවුරුදු කාලෙට පවුල් පිටින් ඇවිල්ලා බලන්න පුළුවන් එකක්. සුපර්. බොහොම ස්තුතියි අද ආවට යන්න කලින් අපි කියන්න ඕනේ බොහොම ස්තුතියි කියලා අපේ ස්පොන්සර්ස්ලා ක්‍රිස්ටල් ලක්ෂරි වෙල්නස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයාටත් යන්න පුළුවන් ක්‍රිස්ටල් එකට. ඒගොල්ලෝ ගාව තියෙනවා ට්‍රීට්මන්ට්ස් කීපයක්. ස්කින්, හෙයාර්, ඔයා කියන්න දේ ඔක්කොමට විස්තරයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ගාව තියෙන ස්පෙෂාලිටි එක ඒගොල්ලොත් එක වැඩ කරන්නේ ප්‍රොෆෙෂනල් ඩොක්ටර්ස්ලා, නර්සස්ලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත කට්ටිය. ඔය හින්දා ඔය සුදු වෙන්න ක්‍රීම්ස් ඕව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ ඔයාගේ හැම හරි වෙන්න ස්ක්‍රීන්ස් විතරයි. එහෙනම් වැඩි විස්තර දැනගන්න ක්‍රිස්ටල්ත් එක්ක කතා කරන්න නැත්නම් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක බලන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාලට මම පස්සේ දෙනකොට දුර වැඩි හින්දා අපි වෙන්නේ දැන්ම දෙයි. එහෙනම් අපි යනවා බොහොම ස්තුතියි අද ආවට. බොහොම ස්තුතියි මට එන්න කිව්වා. thank you. එහෙනම් අපි හම්බුවෙමු එතක සතරේ. දනුට කියන්න.